හායි කොහොමද ඉතින් ඔයාලට හොඳින් පරිස්සමෙන් සතුටින් ඉන්නව නේද? ඉතින් ඔන්න අදත් වෙනද වගේම ඔයාලව ලස්සන කරන්න පුළුවන් දෙයක් තමයි අද අරන් ආවේ. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ වගේ තමයි අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ තියෙන්නේ ෂීට් මාස්ක්. ඔයාලට මම කලිනුත් මේ වගේ වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. කලින් මං ඔයාලට අරන් ආවේ ලංකාවෙන් මැනුෆැක්චර් කරලා තියෙන ෂීට් මාස්ක් එකක් ගැන. අද මං අරන් ආවේ චයිනා වලින් මැනුෆැක්චර් කරලා තියෙන ෂීට් මාස්ක් කොහොමද මගේ ෆේස් එකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ලංකාවෙන් ගන්න තියෙන ෂීට් මාස්ක් ටිකක් මිලෙන් වැඩි. මෙන්න මේ වගේ කොරියන් ෂීට් මාස්ක් චයිනා වලින් එන ෂීට් මාස්ක් ගොඩක් මිලෙන් අඩුයි. ඔයාලා දන්නවද මේක කීයක් වෙනවද කියලා? මේක රුපියල් 190ක් තමයි වෙන්නේ. ලංකාවේ නිෂ්පාදනය කරන ෂීට්ස් මාස්ක් රුපියල් 450ත් රුපියල් 600 ගානත් අතර මිලකට තමයි අලෙවි වෙන්නේ. ඉතින් මේ කොරියන් ෂීට්ස් මාස්ක් රුපියල් 190 ඉඳලා ඉහළට ඔයාගේ ස්කින් එකට ගැලපෙන ඔයාගේ ස්කින් එකේ තියෙන ගැටලු වලට ඒ ආකාරයෙන් ෂීට්ස් මාස්ක් හදලා තියෙනවා. ඉතින් ඔයාලට ඒවා බලලා ඔයාලට ගැලපෙන ඔයාලට ඕන ෂීට්ස් මාස්ක් එක තෝරගන්න පුළුවන්. මම මේ දෙකෙන් අද පාවිච්චි කරන්නේ මෙන්න මේ මැංගෝ ෆේෂියල් ෂීට්ස් මාස්ක් එක. ඉතින් මට ගොඩක්ම ඕන වෙලා තිබේ මගේ මූණේ මොයිස්චර් ගතිය වැඩි කරගෙන ඉලාස්ටිටි එක රඳා පවත්වා ගන්න. ඉතින් ඒ නිසා මට අවශ්‍ය කරන ෂීට්ස් මාස්ක් දෙකක් මම අරගෙන ආවා. කොහොමත් මම මාසෙකට දෙපාරක් ෂීට්ස් මාස්ක් මූණට ඇප්ලයි කරනවා. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද මේක මගේ මූණට ඇප්ලයි කරන්නේ, මොනවද මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් කියලා. ඉතින් ෂීට්ස් මාස්ක් එක ඔයාගේ මූණට ඇප්ලයි කරන්න කලින් ඔයාගේ මූණ හොඳින් පිරිසිදු කරගන්න ඕනේ ක්ලෙන්ස් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි භාවිතා කරලා. ඉතින් දැන් මගේ මූණ මම හොඳට වොෂ් කරගෙන ෆේස් ටවල් එකක් අරගෙන හොඳට වතුර ඉවත් කරගන්නවා. ඉතින් ෂීට්ස් මාස්ක් එක මූණට ඇප්ලයි කරගන්න කලින් ඔයාගේ මූණේ තියෙන වතුර හොඳින් ඉවත් කරගන්න ඕනි. දැන් ඉතින් මෙන්න මේ විදිහට ෂීට් මාස්ක් එක එළියට අරගෙන පරිස්සමට ඔයාගේ මූණට ෂීට්ස් මාස්ක් එක තියලා හොඳින් ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මේකේ සීරම් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේක මේ දිගාරිනකොටත් මේකේ තියෙන සීරම් බිමට වැටෙනවා. ඉතින් ඒ සීරම් ටික ඉස්සරහම මම මගේ මූණේ ගා ගන්නවා, නැත්නම් අපරාධනේ සීරම් ටික බිමට වැටුණොත්. ඉතින් මේ විදිහට සීරම් ටිකත් මගේ මූණට ගාගෙන හොඳට මූණට හිටින්න ෆේස් මාස්ක් එක දාගන්නවා. ඉතින් මේ විදිහට ෆේස් මාස්ක් එක දාගෙන ඊට උඩින් තියෙන ෂීට් එක අයින් කරගෙන හොඳට ඇඩ්ජස්ට් කරගෙන මූණට හරියට හිටින්න ෆේස් මාස්ක් එක හදාගන්න ඕනේ. ඉතින් මේ ඔයාගේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා හොඳට ෂීට් මාස්ක් එකේ තියෙන සීරම් ඔයාගේ මූණට ඇබ්සෝබ් වෙන්න හොඳට මේ විදිහට අතින් තද කරන්න ඕනේ. ඉතින් දැන් මම ෂීට් මාස්ක් එක මගේ මූණට දාගෙන ඉවරයි. දැන් විනාඩි 15ක් හෝ විනාඩි 30ක් මේක හොඳට මූණට ඇබ්සෝබ් වෙනකන් රිලැක්ස් එකේ ඉන්න ඕනේ. ඉතින් විනාඩි 30කින් එන්නම්. ඉතින් මේ තියෙන්නේ විනාඩි 30කට පස්සේ මේ ෂීට් මාස්ක් එකේ තිබ්බ සීරම් එක මගේ මූණට හොඳින් ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ෂීට් මාස්ක් එක මූණට ඇප්ලයි කරන්න කලින් ගොඩාක් සීරම් තිබ්බා බේරෙන්න තරම්. දැන් එහෙම සීරම් නැහැ. මම හිතනවා මගේ මූණට හොඳට ඒ සීරම් ටික ඇබ්සෝබ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයා ෂීට් මාස්ක් එක ඔයාගේ මූණෙන් ඉවත් කරන්න කලින් ආයෙ පාරක් ඔයාගේ මූණ ඇඟිලි තුඩු වලින් තද කර හොඳට ෂීට් මාස්ක් එකේ තව ඉතුරු වෙලා තියෙන සීරම් ටිකත් හොඳට ඔයාගේ මූණට ඇබ්සෝබ් වෙන්න මෙන්න මේ විදිහට ටැප් කරන්න, මසාජ් කරන්න. ඉතින් දැන් ෂීට්ස් මාස්ක් එක මගේ මූණෙන් ඉවත් කරනවා. වව්, බලන්නකෝ මගේ මූණට ලැබිලා තියෙන ග්ලෝ එක, ඒ වගේම තියෙන මොයිස්චර් ගතිය. මූණ දිලිසෙනවා වගේ නේද? හොඳ තෙතමනයක් ලැබිලා තියෙනවා. මට අවශ්‍ය වුණේ අන්න ඒක. මට ඕන වෙලා තිබ්බේ මගේ මූණේ ඩ්‍රයි ගතිය නැති කරගෙන හොඳ තෙතමනයක් මගේ මූණට ලබා ගන්න. ඉතින් මේ සීරම් ටික මං ඉවත් කරන්නේ නැහැ. මෙහෙමම මගේ මූණට ඇබ්සෝබ් වෙන්න තියෙනවා.
ඉතින් ෂීට්ස් මාක්ස් එක ගැලවලා ඉවත් කරාට පස්සේ ඔයා මූණ වොෂ් කරන්න යන්න එපා. මේ විදිහටම තියාගෙන ඉන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයත් මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක පැත්තට ඇවිල්ලා subscribe කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්.